ටොපිකින් අවන් ගන්න ගියාම එක මෙන්න මේ ප්‍රශ්නෙට මුහුණ දෙයි. අවන් ಜಾති දෙකක් තියෙනවා කන්වෙක්ෂන් සහ කන්වෙන්ෂනල් කියලා. ඒ කියන්නේ මේ දෙක වෙනස් වෙන්නේ මේ අවන් එකේ ගත්තාම අපිට ෆෑන් එකක් තියෙනවා එලිමන්ට් එකක් තියෙනවානේ. ෆෑන් එකයි එලිමන්ට් එකයි දෙකම තියෙන අවන් එකකට අපි කියනවා convection oven. අපි දාපුවේ නම් එලිමන්ට් එකයි ෆෑන් එකයි වැඩනවා. අපි මේ අවස්ථාවේදී ඒකට කියනවා convection oven කියලා. දැන් ඉස්සර තිබුණු සමහර oven වල ෆෑන් එක නැහැ. එලිමන්ට් එක විතරයි තියෙන්නේ. දැන්ටත් සමහර oven තියෙනවා ෆෑන් නැහැ එලිමන්ට් විතරක් තියෙනවා. හොඳ? ෆෑන් එකක් නැති oven එකක් නම් නැත්තම් වැඩ කරන වෙලාවට අපි ෆෑන් එක ඕෆ් කරනවා නම් එලිමන්ට්ස් විතරයි නම් වැඩ අපි ඒ oven එකට හොය වැඩ කරන අවස්ථාවට කියනවා conventional කියලා. දැන් මගේ මේ oven එක. මගේ එලිමන්ට් එකයි ෆෑන් එකයි තුනම මේකේ තියෙනවානේ. එතකොට මට මේකේ අවශ්‍ය වෙලාවට ෆෑන් එක ඕෆ් කරගන්න හැකියාව තිබුණා නේද? එතකොට ෆෑන් එක ඕෆ් මම කිව්වා මම දාන්නේ මෙන්න මේ අර මෙන්න මේක කියලා. එතකොට එලිමන්ට් එක විතරයි වැඩ ෆෑන් එක ඕෆ්. එතකොට මේ oven එකේ ඒ වෙලාවට කන්වෙන්ෂනල්. මට ඕන මෙතන තියෙනවා එලිමන්ට් එකයි ෆෑන් එකයි තුනම වැඩ කරන අවස්ථාව. එතකොට මේ oven එකේ ඒ වෙලාවට කන්වෙන්ෂන්. ඒ කියන්නේ මේ oven එක කම්බයින් oven එකක්. මට ඕන වෙලාවට කන්වෙක්ෂන් කරන්න පුළුවන් මට ඕන වෙලාවට කන්වෙන්ෂනල් කරන්න පුළුවන්.